ඇමරිකාව විසින් පනවන ලද නව තීරුබදු සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එය ශ්‍රී ලංකාවේ අපනයනය කෙරෙහි බාධාවක් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා වැසියාමට සහ විශාල ප්‍රමාණයෙන් සේවකයන්ගේ රැකියා අහිමි යාමක් සිදුවිය හැකි බවයි. එමෙන්ම මේ සඳහා ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග කිහිපයක්ද හිටපු ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ. හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පරිදි වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඊනියා අන්‍යෝන්‍ය තීරුබදු සහ චීනයේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පරිගැනීමේ අරමුණින් තීරුබදු පැනීම හරහා වෙළඳ යුද්ධයක් ආරම්භ වෙමින් පවතී. ගෝලීයකරණයක් සහ WTO නීති එයට සහාය දක්වමින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. දැන් ප්‍රධාන ආර්ථික බලවතුන් එකිනෙකට අභියෝග කරන හෝ ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කරන අවිනිශ්චිත කාල පරිච්ඡේදයකට තුඩු දෙන තත්ත්වයක් හෝ නිර්මාණය වෙමින් පවතී. වර්තමාන ලෝක ප්‍රජාවේ මේ බිඳවැටීමේදී වඩාත්ම බලපෑමකට ලක්වන්නේ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වන අතර භාණ්ඩ එකක් හෝ දෙකක් හෝ අපනයනය කරන ආර්ථික ඇති ඒ රටවලට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන වෙළඳපළ වෙයි. සාකච්ඡාවලින් පසුව පවා තීරුබදු අප්‍රේල් 2 වෙනි දිනට පෙර පැවති මට්ටම් කරා ආපසු නොයනු ඇත. මේ ශ්‍රී ලංකාවේ අපනයනවල බාධාවක් ඇති කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා වැසීමට සහ විශාල ප්‍රමාණයේ රැකියාව වලින් දොට්ට දැමීම සිදුවෙයි. ඒ කර්මාන්තයට 90 ලක්ෂයක් පමණ විය හැකිය. ඒ හා සමානව පුළුල් වන වෙළඳ හිඟේ ජංගම ගිණුම් හිඟේද ඇති කරයි. සමස්ත බාහිර වෙළඳාමට බලපෑම් එල්ලීමත් සමග රජයට තීරුබදු සහ සුරාබදු වලින් ඇස්තමේතුගත ආදායම ලබා ගැනීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වීමට පුළුවන්. ශ්‍රී ලංකාව පමණක් නොව අසල්වැසි රටවලද පිරිහෙන ආර්ථික තත්ත්වයේ හේතුවෙන් දේශපාලන කැළඹීම් ඇතිවීමේ දැඩි හැකියාවක් පවතී. මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කිහිපයක් යොමු කර තිබේ.